ෂි අදත් පාඩම් කරන්න බැරි වුණානේ. කෝබලන් කීයද වෙලාව කියලා? අපරේ 10ක් වෙලා. හෙට උදේම නැගිටිනවා. හෙට 4ටම නැගිටිනවා කොහොම හරි. හෙට නම් අනිවාර්යෙන් පාඩම් කරනවා. ගැම්මට හෙට ඉඳන් පටන් ගන්නවා මම. දැම්ම නිදා ගන්න ඕනේ. නැත්තම් 4ට හැරෙන්න වෙන්නේ නැහැ. අප්පට උඩු එලිතර දැන් කීයද දැන් වෙලාව? 8ටත් වෙලා. හරිනේ අමාරුව. දැන් ඉතින් මොකද කරන්නේ? අද රැටම පාඩම් කරනවා. අද රැට නම් අනිවාර්යෙන් වැඩේ කරනවාමයි. අප්පා නිතිත් මතයි අප්පා දැන් නම් කෝ බලන්න වෙලාව කීයද කියලා. 8ටක් කිට්ටුයි. දැන් නම් පාඩම් කරන්න බෑ අප්පා, මට නම් බෑ. ඊට උදේවත් ආයි නැගිටලා පාඩම් කරනවා. දැන් නම් බෑ අපෝ, නිදි මතයි. මං යන නිදාගන්න. ඒ පොඩි එකා මොකද ඇඟේ හැප්පීගෙන යන්නේ ඈ? අනේ සමා වෙන්න අයිති. සමා වෙන්න? උඹට මම එන්නවා මෙතන. සද්ද දාගෙන එන්න. මොකෝ බං උඹට උනේ? අර කිව්වට ගැව්වපො. ඌ කොහොමද යකෝ අපේ උන්ට ගහන්නේ ඈ? හිටපන්කෝ මං හොඳ වැඩක් කරන්න උන්ට. කෝ දැන් ඌ? හොර යන්න බා. හිටපන්. දෙන්න හොඳ වැඩක්. අඩෝ. එයි මොකෝ? මොකද යකෝ අපේ යාළුවට ගහලා තියන්නේ ඈ? ගැහුවා තමයි යකෝ. ඇයි බොනෝ කරන්නද? ඇයි උඹත් කන්න දාවේ? පුළුවන් නම් ගහනවා බලන්න. ගහයි. ඉඳා. අනේ මලි තවනම් ගන්න එපා. බුදු අම්බෝ. එනවා මෙතන. අපේ උන්ට ගහන්න. මූ දන්නේ නැහැ මං කවුද කියලා. දුන්න කොනේ. උඹ දැන් යමන්කෝ. උඹ දැන් බය වෙන්න එපා. උඹ දැන් නැගිටපන්කෝ. යමන් දැන් ගෙදර අපි. අම්මෝ වෙදුන වෙතිල්ලක් ආවේ නෑ ලොවෙත් යන්න. හොම්බෝ. අදාළෙන් සිම් එකක් ගත්ත එකේ දෙන්න ඕනේ අර තාතල් එක. මේ තියෙන්නේ කවුද යකෝ මේ වෙලාව කෝල් කරන්නේ? හෙලෝ කවුද මේ? මම මේ ප්‍රින්සිපල් කතා කරන්නේ. මේ ඔය ළමයා නේ හැම වෙලාවෙම අපේ ඉස්කෝලේ කැන්ටිමට වෙලා ඉන්නේ පීජි එක කට් කර කර. පුට්ටපට පිනා නේද? මොකද්ද වෙලා මම කිව්වේ? නෑ මං කිව්වේ මේ අපේ ප්‍රින්සිපල් සර් නේද කියලා. ඒක නිසා. සර් මොකද මේ හදිසි කතා කරේ අපිට? කතා කරේද? හෙට එනකොට උඹලා අම්මව තාත්තව අරන් වරේ. ආවේ නැති වුණොත් මම බලා ගන්නම්. ඒ මොකටද සර්? ඒ මගුල් වලින් උඹට වැඩක් නැහැනේ. කට වහගෙන අම්මව තාත්තව අරන් වරේ. ඒක නම් ඇඳුනා හොඳට.